අද අපි කතා කරන්නේ active voice and passive voice ගැන. ගොඩාක් වැදගත් පාඩමක්. ඒක ඔයගොල්ලෝ දන්නවා. active voice and passive voice. මොනවද මේ active voice and passive voice කියන්නේ කියලා අපි චුට්ටක හැඳින්වීමක් කරමු. active voice and passive voice. active කියලා කියන්නේ කර්තෘකාරක වාක්‍ය. passive voice කියලා කියන්නේ කර්මකාරක. මෙන්න මේ active voice තුල කර්තෘ තමයි මුල් වෙලා තියෙන්නේ මේ වාක්‍යෙ. හැබැයි පැසිව් වල කර්මය මූලික කරගෙන තියෙනවා. හරි නේද? ඒක අපි දන්නවා. අපි ඉස්සෙල්ලාම ඇක්ටිව් වොයිස් ටික මෙන්න මේ කිහිපය බලමු. Children like chocolates. Children like chocolates. මේ වාක්‍ය කරන්නේ කවුද? Children. කරන්නේ කවුද? Children. Children like chocolates. ළමයි කැමති චොකලට් කන්න. මේ වාක්‍යයේ කර්තෘ කවුද? Children. ඒ කියන්නේ subject එක children. මේ වාක්‍යයේ ක්‍රියාපද එහෙම නැත්නම් verb එක like. කර්මය මොකද්ද? chocolate. හරි නේද? chocolate තමයි කර්මය. එතකොට ඔයගොල්ලෝ චුට්ටක් බලන්න children like chocolates කියනකොට අපි දැන් මේකේ කර්තෘ ඉන්නවා ඉස්සරහා ක්‍රියාපදයේ තියෙනවා ඊට පස්සේ object එක තියෙනවා. ඒ කියන්නේ කර්මය. passive voice කරනකොට හරිද? ඒ කියන්නේ මෙන්න මේක අපි passive voice කරනකොට මෙන්න මේ වාක්‍යයේ කර්මය passive voice වාක්‍යයේ මුලට එනවා. මොකද මේක කර්මකාරක වාක්‍යයක්නේ. කර්මය මූලික කරගන්න ඕනනේ. දැන් කර්මය ඉස්සෙල්ලාම යෙදෙනවා. children like chocolates. chocolates කියන එක මෙතනට එනවා. ඊට පස්සේ අපි ගන්නවා ක්‍රියාපදය තමයි like කියලා කියන්නේ. like. මේ ක්‍රියාපදය වෙනස් වෙනවා. මේක සරල වර්තමාන කාල ක්‍රියාපදයක්. එහෙනම් is am එක verb එක past participle යෙදෙනවා. like are liked බවට පත් වෙනවා. හරිම ලේසි ළමයි මේක අපිට මතක තියාගන්න. හරිම පොඩි විදිහට සරලව මතක තියාගෙන යන්න. මේ බලන්න like කැමති වෙනවා. කැමති are liked වෙනවා. හරිද? සරල වර්තමාන කාල ආවතින් එහෙම is am එක past participle verb එක දානවා. හැම කර්මකාරක ස්වරූපේ හැම ක්‍රියාපදයක්ම past participle ගණයට තමයි අයිති වෙන්නේ. ඊළඟට children like chocolates කියන එක අපි පියවර දෙකකට ගියා. chocolates කියන එක කර්මය බවට කර්මය chocolates කියන කර්මය passive voice වාක්‍ය මුලට යෙදුණා. ක්‍රියාපදය අපි හරි ස්වරූපයෙන් දැම්ම are like දුනා. ඊළඟ ස්වරූපයේ නිපාත පදයක් අපි යොදනවා. මොකද්ද මේ නිපාත පදය? by කියන නිපාත පදය. by. එතකොට children like chocolates. chocolates are like by. දැන් මේ active voice වාක්‍යයේ කර්තෘ subject එක passive voice වාක්‍යයේ අවසානයට දානවා. chocolates are liked by children. ඔන්න ඔය විදිහට තමයි active voice වාක්‍ය passive voice කරන්නේ simple present tense આવොත්. simple present tense වාක්‍යයක් passive වලට හරවන්නේ අපි යන්නේ එහෙම. ඊළඟට අපි යමු දෙවැනි එකට. Children are painting pictures. Children are painting pictures. Children are painting pictures. මේ වාක්‍යයේ ඉස්සලාම ඔයා හොයාගන්න මොන කාලෙද මේක present continuous කාලයක්. are painting කෙලින්ම are being painted වෙනවා. හොඳට මතක තියාගන්න is am එක ing ආවොත් being are being is being paint එක painted වෙනවා. children are painting pictures එක අපි ආයෙ බලමු. මේ children are painting pictures කියන එකේ children කියලා කියන්නේ වාක්‍ය කරන කෙනා, ළමයි කියන්නේ වාක්‍ය කරන කෙනා. එතකොට මේකේ are painting කියලා කියන්නේ ඒකේ ක්‍රියාපදය, pictures කියලා කියන්නේ object එක. එතකොට passive voice වාක්‍යය අපි මොකද ඉස්සෙල්ලාම ගන්නෙ? pictures කියන එක. නේද ළමයි? pictures
are painting are being painted by children වෙනවා. හරිම ලේසි. children එක මෙතනට එනවා by නිපාත පදය දාලා. Someone has stolen my pen. Someone has stolen my pen. කවුරු හරි මගේ පෑන නැති හොරෙන් අරගෙන කියලා නේද? කියන්නේ හොරෙන් අරගෙන තියෙනවා. Someone has stolen my pen. එතකොට මේ වාක්‍යේ my pen ගන්න ඉස්සරහට my pen has stolen එක has been stolen වෙනවා. has එක past participle form එක આવොත් ඔය has been දාලා past participle form එක තියන්න. එතකොට my pen has been stolen by someone. Okay? Next one. The policeman caught the burglar. The burglar was caught by policeman. ඇයි caught කියලා කියන්නේ ඇල්ලුවා මේක අතීත කාලයි. අතීත කාලේ එකක් කෙනෙකුට was එක past participle ස්වරූපේ භාවිත කරනවා. ඒවා හොඳට මතක තියාගෙන පාඩම් කරගන්න. note එකක් ගහගෙන හොඳට පාඩම් කරගෙන විභාගයට යන්න. අපි දන්නේ නැහැ මේකේ ඉද නැද්ද කියලා. එනකොට ඔයගොල්ලෝ ඕනම විභාගයක් ආවහම ලේසියෙන් පහසුවෙන් ජය ගන්න පුළුවන් මේ active and passive voice වාක්‍ය නිර්මාණය කරලා. She was writing a story. Was එක ing ස්වරූපයක් ආවොතින් එහෙම was එක ing ස්වරූපයක් ආවොතින් එහෙම was being written by her. Was being written by her. A story was written by her. මේ බලන්න ළමයි ඔයගොල්ලෝ චුට්ටක් මෙතන are painting are being painted වෙලා තියෙනවා. මෙතන was writing was being written වෙලා තියෙනවා. ing form එනකොට ඔයගොල්ලෝ මේ දැන් ඔයාලට පේනවා ඇති මෙතන being කියන පදය තියෙනවා. b e i n g කියන පදය තියෙනවා. BEING මේ බලන්න. එතකොට ing ස්වරූපයකට මේක ඔයගොල්ලෝ මතක තියාගන්න being කියන එක භාවිත කරනවා. මෙතන she was writing a story. A story was being written by her. ඊළඟට 6. They had won the game. තරගය දිනලා තිබ්බා. ගේම් එක ක්‍රීඩාව දිනලා තිබ්බා. had won මොකද වෙන්නේ had been won වෙලා තියෙනවා. හරිම ලේසි. එතකොට the game එක ඉස්සරහට එනවා. the game එක ඉස්සරහට එනවා. the game එක මෙන්න මේ විදිහට ඉස්සරහට ගන්නවා. the game had won had been won වෙනවා. by නිපාත පදය දැම්මා. ඊළඟට them. හරි නේද? by them. මොකද මේ them වෙලා තියෙන්නේ මෙන්න මේ they කියන එක මෙන්න මේ they කියන subject pronoun එක වාක්‍යයේ අවසානට එනකොට මොකද වෙන්නේ? object pronoun එකක් වෙනවා them. The game had been won by them. Next one. The government will pardon him. The government will pardon him. The government will pardon him කියන එක මේක මොන කාල ස්වරූපේ වාක්‍යයක්ද? අනාගත කාල හේතුව will තියෙන හින්දා. The government will pardon him. එතකොට මේ him කියන එක තමයි අපි ඉස්සරහට ගන්න ඕනේ. him ඉස්සරහට එනකොට he බවට පත් වෙනවා. අපිට පුළුවන් ද him ඉස්සරහ තියන්න බෑ. subject pronoun එකක් බවට පත් කරගන්නවා. will එක will be වෙනවා. pardoned. He will be pardoned by the government. Next one. This is a question. like a ප්‍රශ්නයක්. Has anyone seen the postman? Has anyone seen the postman? බලන්න හොඳට අවධානයෙන් අහගන්න මේක. බලාගෙන යන්න. Has anyone seen the postman? Has anyone seen the postman? Has the postman been seen by anyone? Has the මේ has කියන එක
ඉස්සරහම තියාගෙන අපි anyone seen the postman කියන එක the postman ඉස්සරහට ගන්නවා the postman seen මොකද වෙන්නේ has seen එකේ been seen වෙනවා. Has the postman been seen by anyone? Okay, you can put the question mark. 9. Ninth one. Did the watchman catch the thief? Did the watchman catch the thief? මේක අතීත කාල sentence එකක් question form එකක්. එතකොට මේක අතීත කාල නම් was එනවා. was මේකේ object එක the thief නේ. the thief නම් මෙතන was the thief. catch එක caught වෙනවා. was the thief caught by the watchman? Next one. Will the postman deliver the letters? Will the postman deliver the letters? Will the postman deliver the letters? මෙන්න මේක මොන කාලෙද? අතීත කාලය. එහෙනම් will එක හැමම තියෙනවා මේකේ the letters ලියුම් කියන එක තමයි object එක. එහෙනම් passive voice එකේ ඉස්සරහටම ගන්නවා will be delivered එක. will මෙතන තියෙනවා අපි be delivered කියලා දානවා by the postman. Okay. හරිම ලේසි. මේ ටික හොඳට බලගෙන ගියොත් එහෙම ඔයගොල්ලන්ට passive voice වල අපි කොහොමද passive voice වලදී අපි කොහොමද මේ අපිට ලේසියෙන්ම එක හරවගන්නේ active voice එක passive voice ට හරවන්නේ කොහොමද? ඒ වගේම තමයි අපිට මේ වගේ ප්‍රශ්න આવතින් එහෙම ප්‍රශ්න question sentences આવතින් එහෙම හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. මේක හොඳට අධ්‍යයනය කරන්න. හරි නේද? මෙතන තියෙන ඔක්කොම වෙනස් නොකර ඉස්සරහම තියලා මෙන්න මේ ටිකෙන් හදාගන්න ඕනේ. ඔබ්ජෙක්ට් එක ඉස්සරහට අරගෙන. මේ බලන්න has did එක නම් කොහොමත් was වෙනවා. මොකද අතීත කාලේනේ. will එක will නේද? බලන්න හොඳට මම මේක අහපුවා ක්ලියර්ලි කියලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න මම ක්ලියර්ලි කියලා දෙන්නම්. මේ බලන්න has seen has been seen. Okay? Did catch was caught. Okay? Will deliver will be delivered. Okay. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට හොඳට active voice and passive voice තේරුණා කියලා. එහෙනම් ඔයගොල්ලෝ මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. Okay. Now we wind up our session.